Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද මම අරගෙන එන්නේ වෙනදා වගේම නෙමෙයි. අද මම අරගෙන එන්නේ ඔන්න තවත් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ගියපු ෆීල්ඩ් විසිට් එකක් අරගෙන. ඉතින් මගේ වීඩියෝස් බලන්නේ අලුත් එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම කියන්නම් මගේ විස්තරේ මොකක්ද කියලා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජියෝග්‍රැෆි ඩිපාර්ට්මන්ට් එකේ දැනට ස්පෙෂල් පාර්ට් 1 එකේ විද්‍යාර්ථයෙක්. ඉතින් ඔන්න අපේ ඩිපාර්ට්මන්ට් එකේ ෆීල්ඩ් විසිට් එක මේ සැරේ යන්නේ ජෙෆ්නා. අපි දවස් 3ක් තමයි ජෙෆ්නා යන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ දැන් අපි ජෙෆ්නා යන්න කලින් අපි ඉතින් බෝධි පූජාවක් තිබ්බා අපේ කැම්පස් එකේම. බෝධි පූජාවක් තියලා සෙත් ශාන්ති පතලා තමයි ඉතින් අපි ඔන්න ෆීල්ඩ් විසිට් එක යන්න පටන් ගත්තේ. සංගීතේන සච්චේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා ධර්මේන නික්ඛාවිනෝ ගෝතම සාසනං හීතේ පත්තිපත්තාම ධම්මිගය ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ජමානයි ධම්මි සංගේ. ඉතින් ඔන්න ඒ විදිහට බෝධි පූජාවත් ඉවරලා දැන් මම මේ යන්නේ සල්ලි ගන්න ATM එකට. ඉතින් ඔන්න සල්ලි අරගෙන ආවා හොස්ටල් එකටත්. මම බෝධි පූජාවට යන්න කලින් මගේ ට්‍රැවලින් කියන්නේ බෑග් එක හදලා තමයි ගියේ ඔක්කොම ඕනේ කරන දේවල් දාගෙන. ඉතින් ඔය තියෙන්නේ මගේ බෑග් එකේ. ඊට පස්සේ ඔන්න ඉතින් අපි පාන්දර ඇහැරලා වොෂ් දාලා ඉතින් ඔන්න කැම්පස් එකට ආවා පාන්දර 4:00 විතර වෙද්දි බස් දෙක තමයි ඔය පෙන්නේ. ඉතින් ඔන්න යාළුවෝ අපි බස් වල නැගලා ඉතින් කැම්පස් එකෙනුත් දැන් පිටත් වුණා. අපි ඉතින් ට්‍රිප් එකක් ගියොත් එහෙම හැමෝම ඩාන්ස් කරනවානේ. ඉතින් අපි ඔන්න ඔය වගේ ඉතින් හැමතිස්සෙම ඩාන්ස් කර තමයි බස් එකේ ගියේ. ඉතින් ඔන්න අපි ආවා ඊට පස්සේ උදේට අපි කෑවේ කුරුණෑගලින් කාලා ඊට පස්සේ ආයෙත් පිටත් වුණා. අපි යන්නේ කුරුණෑගල, දඹුල්ල, ඊට පස්සේ කැකිරාව, මඩදම් කඩවල, මිහින්තලේ ඔන්න ඔය රෝඩ් එකේ තමයි අපි ගියේ. ඉතින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි කුරුණෑගලින් තමයි නැවැත්තුවේ අපේ සර්ලා. ඉතින් ඔන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපි ගත්තා. අරගෙන ඉතින් ඔන්න කෙලිම පිටත් වෙලා අපි ඉතින් ඔන්න වවුනියා වලට තමයි මුලින්ම ගියේ. ඔන්න වවුනියා වල පූසාරිය කුලම් කියන ගම්මානයට තමයි ගියේ. මෙතනදී අපිට අපි ඇග්‍රේරියන් ජියෝග්‍රැෆි කෝස් කෝඩ් එක යටතේ තමයි මේ ෆීල්ඩ් විසිට් එක නෙමෙයි ෆීල්ඩ් සර්වේ එක යන්නේ. ඉතින් මෙතනදී අපිට ශේෂ්ත්‍රාධ්‍යයනයක් ලොකුවටම යනවා. ඒ කියන්නේ මේක ෆීල්ඩ් සර්වේ එකක්. ඒ නිසා අපි මේ පූසාරියා කුලම් කියන ගම තමයි අපේ සර්ලා අපි එක්කන් ගියේ අපේ සර්ලා මැඩම්ලා. ඉතින් අපි ඉස්සරහට වෙන දේ බලමු. ඉතින් මේ වීඩියෝ එකේ මෙතනදී පෙන්නන්නේ ඒගොල්ලෝගේ ගමට පිළිගත්ත විදිහ. තිලක තියලා ඒ විදිහට තමයි අපිව පිළිගත්තේ. ඔන්න ඉතින් ඉතින් ඕගොල්ලන්ටත් පේනවනේ බලන්නකෝ ඒගොල්ලොන්ගේ කල්චර් එක ඇත්තටම මාරම ලස්සනයි. ඒගොල්ලොන්ගේ ඒ කල්චර් එක එතකොට ඒගොල්ලොන්ගේ ස්වභාවය ඒ හැමදේම හරිම ලස්සනයි. ඒ කියන්නේ අපිව පිළිගන්න ඒගොල්ලෝ කරලා තිබ්බ දේවල් දැක්කහම ඇත්තට අපිට ගොඩාක් සතුටු හිතුණා. අපි ගියපු ගමන් මේගොල්ලෝ අපිට බීම් එකක් දුන්නා. ඉතින් ඒ වගේ අපිව පිළිගත්තා. ඉතින් ඊට පස්සේ අපි ලන්ච් එකත් අරගෙනම තමයි අපේ වැඩේ පටන් ගත්තේ. එතනදී අපේ සර්ලා අපිට ඉස්සලාම ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඊට පස්සේ ඉතින් ඒගොල්ලොන්ගේ වැඩසටහන පටන් ගත්තා.
ඔන්න අපි ලන්ච් එක දැන් මේ ගන්නේ. ලන්ච් එක අරගෙන තමා වැඩේ පටන් ගත්තේ. මේ අවස්ථාවේදී අපි පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ අපේ ශිෂ්‍යයන් සහ ආචාර්ය මණ්ඩලය. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන් අපි පිළිගන්නවා අපේ ගම සංස්ථා වැඩ කරන රජයේ නිලධාරීන් පැත්තෙන් අපේ සමාජ සේවකතුමා ඉන්නවා. එතුමාත් මේ අවස්ථාවේ අපි පිළිගන්නවා. ඒ වගේම මේ පාරිසරික ගොවිතැනේ යෙදෙන අපේ සමිතියේ සමාජිකයන් සිළු දෙනාත් මේ අවස්ථාවේදී අපි සාදරයෙන් ආදරේ පිළිගන්නවා. විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාඥයන් ආචාර්ය මණ්ඩලයේ ශිෂ්‍යයන් අපි අද මෙතෙන් පැමිණලා ඉන්නේ විශේෂයෙන් මුල්ලා ආයතනයේ අනුග්‍රහයෙන් තමයි මේ දීපික සංවිධානය කරලා තියෙන අත වශයෙන් කියනවා. முன்னாள் நிறுவனத்தின் இந்த கல பிரவேசத்தை பல்கலைக்கழகம் என்ற அடிப்படையிலே நாங்கள் இந்த இடத்துக்கு வந்திருக்கிறோம். சில பேர் அதில் கற்பிக்கு பேராசிரியரும் அதிலிருந்து மாணவர்கள் என்ற அடிப்படையில் ඇත්තටම අපි දායකත්වය ලබා දුන්න ප්‍රධාන පුද්ගලයෙක් වුණා සවිතුමාගේ අනුග්‍රහය මත අපි කුසංග පෙරේරා සත්කාචාර්යතුමා තමයි මේ සම්බන්ධීකරණය මෙතන සිද්ධ කළේ. ඒක අපිට ඇත්තටම වටිනා අවස්ථාවක් මොනලා සමාජයක් එක්ක ගනුදෙනු කරන්න සම්බන්ධ වෙන්න. அதிகமாக இருக்கிறது. ஆகவே ஒரு ஞாபகார்த்தமாக நாங்கள் இதை கொடுக்கிறோம். මහේෂී චමින්ද ඇතුළු සියලු සහෝදර සහෝදරයන්ට මොන්ලා එක නියෝජනය කරලා ඉන්න මම முன்னாள் நிறுவனத்துக்கும் நாங்கள் அன்போடு அழைக்கிறோம். අපේ දේවා අජන්තනීත් එකතු කර ගන්න. අජන්තනී අපේ මේ ටීම් එකේ කවුද? ඔව් අනිවාර්යයෙන් එක දිනෙකට ගමේ අපිට අජන්තනී අපේ මෙයා කවුද? ඇත්තටම ඉතින් මේ ගම්වාසීන් බොහොම දරිද්‍රතාවයෙන් තමයි ජීවත් වෙන්නේ. මම භූගෝලීය පැත්තෙන් කිව්වොත් මේගොල්ලන්ගේ ජීවන තත්ත්වය කොහොමද කියලා මේගොල්ලෝ ඇත්තටම 2009ට පෙර යුද්ධයෙන් බැටකාපු මිනිස්සු කිව්වොත් හරි මම. මොකද මේ යුද්ධයත් එක්ක මේගොල්ලෝ ගොඩක් ඉඩම් අහිමි වෙලා එහෙම හිටපු ජනතාවක් නැවත ඒගොල්ලෝ ඉඩම් වලට ගෙනල්ලා පදිංචි කරවලා ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ එයාලගේම ස්වයං මහන්සියෙන් යුතුව තමයි ඒගොල්ලොන්ගේ ආර්ථිකය හදාගෙන මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මොනලා කියන ආයතනයේ හරහා තමයි ඒගොල්ලෝගේ කෘෂිකර්මාන්ත කටයුතු ඒගොල්ලෝ සංවර්ධනය කරගන්නේ. ඉතින් මේ පිළිබඳව අපි ගොඩාක් පුළුල් වශයෙන් භූගෝලීය විද්‍යාත්මක වශයෙන් අපි දැනුම අපි ලබා ගත්තා. අපේ සර්ලා ඒ පිළිබඳව අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ ගම්වාසීන්ගෙන් අපි ප්‍රශ්න කරා. ඒ ප්‍රශ්න අනුව ඒගොල්ලෝ දුන්න උත්තර අනුව අපිට තේරුණේ ඉතින් ඒගොල්ලෝ බොහොමත් අමාරුවෙන් මේ ඒගොල්ලෝ ජීවත් වෙනවා කියන දේ තමයි අපිට තේරුණේ. ඉතින් ওই විදිහට අපි පළවෙනි දවස අපේ ෆීල්ඩ් සර්වේ එකේ පළවෙනි දවස ගත කරා. වවුනියාව පූසාරියගොල්ලම් කියන ගමට ගිහිල්ලා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි යනවා දැන් ඔන්න කෙලින්ම අපි යන්නේ ජැෆ්නා වලට. මොකද ජැෆ්නා වල තමා අපේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ජැෆ්නා කියන නගරයේ පරිශ්‍රය තුල තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔන්න අපි කෙලින්ම වවුනියාවේ ඉඳන් ජැෆ්නා වලට පිටත් පොඩ්ඩක් වීඩියෝ එක චුට්ටක් ඇඩ්ජස්ට් කරා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආවේ කෙලින්ම අපි පළවෙනි දවසේ නතර වෙන තැනට. අපි මෙතනට ආවේ මෙතන නම නම් මට එච්චර මතක නැහැ. අපි කොහොම හරි ආවේ ක්‍රිස්තියානි පල්ලියකට. ඇවිල්ලා ඔන්න අපි නතර වෙන තැනට ආවා. රූම්ස් වලට අපි දැම්මා කොටස් කරලා. ඉතින් ඔන්න ওই විදිහට පළවෙනි දවසේ ඉතින් ගත වුණා. අපි ඉතින් රූම්ස් වලට ඇවිල්ලා ඊට පස්සේ බඩු තියලා ඊට පස්සේ ඉතින් අපි වොෂ් එකක් එහෙම දාගෙන අපේ ඩිනර් එක ගත්තා. ඔන්න ඉතින් මම වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාගෙන ඊට පස්සේ ඉතින් අපි මේ යන්නේ අපේ ඩිනර් එක ගන්න.
ඉතින් ඔතනින් අපේ ෆස්ට් ඩේ එක ඉවරයි. ඉතින් එහෙනම් අපි දෙවනි vlog එකෙන් සෙකන්ඩ් ඩේ එකත් එක්ක හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම bye.